ආයුබෝවන් අපේ මහුම්මා ගෙදර YouTube වීඩියෝ channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි බෙල්ලත මෝස්තරයේ මීට කලින් කරා. ඒකෙම තවත් කොටසක් තමයි අද ඔයාලට කියලා දෙන්නේ. අපිට පුළුවන් ලේසියෙන්ම බෙල්ලත කපා ගන්න තව ක්‍රම දෙකක් අපි බලමු. බ්ලවුස් ඒ වගේම ගවුම්, සාරි ජැකට් ඒවට පාවිච්චි කරනකොට අපි විවිධ විදිහට තමයි මේ බෙල් ස්ලීව් එක පාවිච්චි කරන්නේ. එහෙමනම් අපි බලමු ඉක්මනින් කොහොමද බෙල්ලතක් නිර්මාණය කරගන්න කියලා. තව විශේෂයක් තියෙනවා. දැන් මම ගොඩක් දන්නේ නැති කෙනෙකුට උනත් මේ අත මූලික අතක් කපා ගත්තා නම් ඔයාට මේ හැඩතල ගන්න හරිම ලේසි. මේදී අපි කපාගත්ත මූලික අත් මෝස්තරේ අපිට දැන් මේ මූලික අත් මෝස්තරේ තියෙනවා නම් ආයි නැවත මිමි ගණනය කරන්න අවශ්‍ය නැහැ බෙල්ල අත කපා ගන්න. මෙන්න මේ විදිහට රෙදි කොටසක් ඔයා අරගෙන මෙන්න මේ විදිහට ත්‍රිකෝණාකාරව නවා ගන්න. මේ විදිහට ත්‍රිකෝණාකාරව නවාගෙන අපි කපාගත්ත බෙල්ල අත මේ විදිහට තියා ගන්න ඕන. දැන් මම මෙතන කියලා දෙන්නේ ඔයාට කොට ඒ කියන්නේ බෙල් ස්ලීව් එක ටිකක් කොටට මහනවා නම් ඔයාට මෙන්න මේ විදිහට කපා ගන්න පුළුවන්. ඉස්සෙල්ලම ඔයා කරන්න ඕන අත්කට හැඩේ පිටපත් කරගන්න එක. හරි. දැන් බලමු අපි මේ අත කපා ගන්නේ කොහොමද කියලා. මේ තියෙන අපේ මූලික අත් මෝස්තරය. එතකොට මූලික අත් මෝස්තරයෙන් අපි මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම අත්කට වක්‍රය ඇඳ ගන්න ඕන. ඊට පස්සේ ඔයා තීරණය කරන්න ඕන අත කොච්චර දිගට ඕනිද කියලා. මෙතන ඉඳන් මෙතනට ඔයාට හැඩ කරලා මේ අත දිගට ගන්න පුළුවන්. එතකොට ඒ ප්‍රමාණය ඔයාලට දැනගන්න ඕන අත කොච්චරක් දිගට අපි දානවද කියලා. දැන් මේකේ දාන්න පුළුවන් අපිට මෙන්න මේ ප්‍රමාණය විතරයි. එතකොට අපි මෙන්න මේ විදිහට මේ ප්‍රමාණය ලකුණු කරගන්නවා. හරි. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ අත කපා ගන්න. දැන් තව දෙයක් ඔයාලට කියලා දෙන්න ඕන. දැන් මේ මූලික අතේ මේ තියෙන්නේ අත්කට වක්‍රය. මේ තියෙන්නේ අපේ අංශය. එතකොට මෙන්න මේ විදිහට ඔයා අත්කට හැඩේ පිටපත් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ටේප් එක ආධාරයෙන් ඔයා දැන් ලොකුරෙක් දැන් මේ වගේ කොටස් දෙකක් ඕනේ. මම මේ ඔයගලන්ට උදාහරණයක් කරන නිසා එක අතක රෙදි කොටසක් තමයි මේ නවාගෙන තියෙන්නේ. ඔයාලා කොටස් දෙකක් ගන්න මේ වගේ. එතකොට මෙන්න මේ විදිහට ටේප් එක තියලා ඔයාලට පුළුවන් දැන් මේ පැත්තේ අඩුම ප්‍රමාණය තියෙන්නේ නේද? ඔව් 13යි කාලක් තියෙනවා මෙතන. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් දිගටම ඒ මෙෂර්මන්ට් එක ලකුණු කරන්න. හරි. දැන් බලන්න අපි මේ ලකුණු කරගෙන තියෙන විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේක හැඩ කරගන්න. දැන් ඔයාලට සම්පූර්ණ බෙල්ල අතේ මිමි හදන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔයා තීරණය කරන්න ඕන මේ තියෙන්නේ අපේ බෙල්ල අතේ උස. ඔයාට මේ උස ඇතිද? එහෙම නැත්නම් තවත් දිගට ගන්නවා නම් මේ වගේ හරි හතරස් රෙදි කොටසක් අරගෙන මෙන්න මේ විදිහට නවා ගත්තට පස්සේ ත්‍රිකෝණාකාරව ඔයාට අවශ්‍ය දිග මෙතන තීරණය කරන්න පුළුවන්. දැන් මම මෙතන කොට බෙල්ල අතක් තමයි දාන්නේ. මේක හවුස් කෝට් ස්ලීව් එකක්. එතකොට හවුස් කෝට් එකකට ඒ වගේම ගවුමකට
ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලට තව මේ පැත්තට තව ඕනි නම් එහෙම ගන්නත් පුළුවන්. එතකොට ගොඩාක් රැලි එනවා. හරි? දැන් අපිට පුළුවන් මේක කපලා බලන්න. මේ මම අද කියලා දෙන ක්‍රම දෙකෙන් එක ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. මේ බලන්න. මෙන්න මේ විදිහට තමයි එන්නේ. අපි මේක දිගහැරලා බලමු. මේ තමයි බෙල්ලක මොස්තරේ. එතකොට දැන් මේකේ අත්කට වක්‍රයට ඒ කියන්නේ අත අල්ලනකොට රැලි නැහැ. නමුත් ඔයා මේක කපන්නත් ඕන කඩා හැල්ල රෙද්දකින්. ඒ කියන්නේ හොඳට රැලි මතුවෙන රෙද්දක්. ඒ කියන්නේ හයිය නැති soft material එකක් තමයි ඔයා පාවිච්චි කරන්න ඕන. ඒ සමාදාර යෝජ ඒ වගේ තියෙන්නේ. මේ බලන්න මෙන්න මේ විදිහට මෙතන රැලි වැටෙනවා අතට. මෙන්න මේ විදිහට. මෙතනින් රැලි නැහැ. මෙහි රැලි වැටෙනවා මෙන්න මේ විදිහට. ඔන්න ඔහොම තමයි ඔය අත එන්නේ. හරි? දැන් ඔයාලට තවත් මේක රැලි ගොඩක් එන විදිහට ගන්න පුළුවන්. දැන් ඔයාලට මේ අත් මොස්තරේ මේ බලන්න. මේ වැඩිපුර ගත්ත කොටස. ඉතින් මෙතනින් කියමු. මෙන්න මෙහිම වැඩිපුර මෙතනට අරගත්ත කොටස. මේක දෙපැත්තටම සමාන කරලා තමයි අපි මේ විදිහට ගත්තොත් රැලි ප්‍රමාණය වැඩි කරගන්නේ. ඔයාලට තව ඕනි තරම් මේක වැඩි කරගන්න පුළුවන්. අපි බලමු ඊළඟට. මෙන්න මේ රෙදි කොටස අරගෙන මම ඔයාලට කඩදාසිය කියලා දෙන්නම්. මේ තියෙන්නේ නැම්මට නවාගෙන. මේත් අර විදිහම තමයි රෙදි කොටසක් අරගෙන ත්‍රිකෝණාකාරව නවාගෙන ඊළඟට අපේ මූලික අත්මෝස්තරේ නැම්ම පැත්තට මෙන්න මේ විදිහට තියලා ඔයා ලකුණු කරගන්න ඕන. ලකුණු කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම අත්කට වක්‍රය ඇඳ ගන්න. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයා කැමති දිගක් ඒ කියන්නේ කැමති උසකට මේ අත්මෝස්තරය පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතන අපිට ගන්න පුළුවන් උපරිම උස තමයි මේ රෙදි කොටස නවාගත්ත තැන. එහෙමනම් අපි අත මුදුනේ ඉඳන් මෙන්න මේ විදිහට ලකුණු කරගන්න ඕන. අත මුදුනේ ඉඳන් මේ විදිහට ලකුණු කරගන්න ප්‍රමාණය. ඒ ලකුණු කරගත්තට පස්සේ ඔයාට මේ අත්මෝස්තරේ කපා ගන්න පුළුවන්. දැන් මම මෙතන ලකුණු කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි මේ අත්මෝස්තරේ ඉන්නේ.
මේ අත ටිකක් වැඩිපුර දාන්න. ගොඩක් පළල වැඩියෙන් ඒ වගේම දිග වැඩියෙන් මේක වැලමිට ළඟට වගේ තියෙනවා. එතකොට අපි මේක කපලා බලමු. දැන් මෙතනත් මේ අත්කට වක්‍රයේ ප්‍රමාණය අපි ලකුණු කරගෙන තියෙන්නේ. එතකොට මේකේ උඩින් රැලි හිටින්නේ නැහැ. උඩින් දානවා නම් ඔයා මෙතනිනුත් අත උසට අපි අර කලින් කරා වගේ අත මුදුනට යම්කිසි ප්‍රමාණයක් ඔයා ඉහළට මේ මිම්මක් ලකුණු කරගන්න පුළුවන්. මේ බලන්න. දැන් මේකේ ෆ්ලෙයාර්ඩ් එක ගොඩක් වැඩිනේ. දැන් මේකේ ෆ්ලෙයාර්ඩ් එක ගොඩාක් වැඩි. ඉතින් එතකොට අපිට මේ බෙල් අත නිර්මාණය කරගන්න පුළුවන් විවිධ ක්‍රමවලට. හැබැයි සම්පූර්ණ ෆ්ලෙයාර්ඩ් එකක් මේකෙත් නෑ. හාෆ් ෆ්ලෙයාර්ඩ් එකක් වගේ තමයි මේ බෙල් අතේ තියෙන්නේ. එතකොට ඔයා මහන පැටර්න් එක අනුව ඔයාට පුළුවන් මේ කැමති අත්මෝස්තරයක් පාවිච්චි කරන්න. මෙන්න මේ විදිහට. හරි. ඔයාලා එහෙනම් බෙල් අත මෝස්තර අපි කොට අතකුත් ඒ වගේම වැලමිට ළඟට දිගු අතකුත් අද අපි ඉගෙන ගත්තා. ඔයාට පුළුවන් ඔයාගේ ඇඳුම් මහන වෙලාවට මේ පැටර්න්ස් දෙකෙන් එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයා කැමති නම් දිග අතක් දාගන්න පුළුවන් පළල වැඩි. එහෙම නැත්නම් ඔයාට රැලි අඩු අතක් දාගන්න පුළුවන්. දැන් ඔන්න ඔයා ක්‍රම දෙකම දන්නවා. හොඳයි. එහෙනම් ඔයගොල්ලෝ අද අපි ඉගෙන ගත්ත බෙල් අත මෝස්තරේ කපා ගන්න ක්‍රම දෙකක් අපි ඉගෙන ගත්තා. කොට අතක් කපා ගන්න විදිහයි, දිගු බෙල් අතක් කපා ගන්න විදිහයි. ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් මගින් දාන්න. ඒ වගේම තවත් අලුත් මෝස්තරයක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.